අපි මම 7 වසරේ හරි 8 වසරේ හරි අපේ තාත්තා පිටරට රැකියාවකට යනවා. ඒකේ තාත්තට මම හිතන්නේ රැකියාව කරන්න හම්බෙන්නේ නැහැ, ජොබ් එකක් හම්බෙන්නේ නැහැ. ඒ කාලේ හරි අමාරු කාලයක් වුණා අපේ මුළු පවුලටම. ඉතින් මං හිතනවා මගේ ඉගෙනීමත් ඩ්‍රොප් වෙන්න පොඩි හේතුවක් ඒක වෙන්නේ නැති කියලා. නොකා හිටපු අවස්ථා තියෙනවා. ගෙදර තැඹිලි කඩාගෙන බීපු අවස්ථා තියෙනවා. ඉතින් ජීවිතේ ලොකු කැපකිරීම කරලා තියෙනවා අයියේ. මං කිව්වා මම රස්සාවල් ගොඩක් කරලා තියෙනවා. කිවි රස්සාව කරලා තියෙනවා. ඒ හැමදේම කරලා තියෙනවා. මට ජීවිතේ ඕනම දෙයක් කොට්ටුයි. ඕනම දෙයක් කරලා තියෙනවා. මේසන් බාස්ලත් එක්ක අත්හැරට ගිහිල්ලා තියෙනවා. අට කාලා දින ජීවිතේ උපරිම ඉන්න. හැබැයි මං හිතනවා මං කවදාවත් ඒක කියලා නැහැ. මට ඕන උන්නේ නැහැ. ජීවිතේ නෙගටිව් මාකටිං එකකින් උඩට යන්න. මම හිතන්නේ සම්මුඛ සාකච්ඡා ගොඩක් කරලා තියෙනවා. මම හිතනවා ලොකු කැපකිරීමක් කරලා තමයි කියලා අද මෙතනට ආවේ. හැබැයි මං ඒ කැපකිරීම තුලයි කිසිම කෙනෙක් වටන්න කිසිම දෙයක් කරලා නැහැ. මම හදවතින්ම හැම දෙයකටම සතුටු වෙන මිනිස්සෙක්. මට ඉරිසියාව කියලා කිසිම කෙනෙක් එක්ක නැහැ. තරංගයකුත් නැහැ කිසිම කෙනෙක් එක්ක.